මිනිසුන්ගේ ඇතුලේ තියෙනවනේ මෙහෙම එකක්. මිනිස්සු වගේ රණ්ඩු බලන. දැන් හාදුතර කෙනෙක් රණ්ඩු වෙනවා නම් ඒක බලන්න මිනිස්සු හරි කැමති. එක. අනිත් එක තමයි මිනිසුන්ට දැන් ඔයාට මත විවේචනය ප්‍රසිද්ධිය කරගන්න බැරි වෙන තැන තියෙනවා. හිත ඇතුලේ රෝ හැංගී. ඒක පිට කරගන්න වේදිකාවක් තිබුණේ නැහැ. දැන් වේදිකාවක් හම්බුනාම ඒක ප්‍රසිද්ධිය පිට කරනවා. ඒ තමයි එක. ඒ වගේම තමයි පිට කරාම මොකද වෙන්නේ? ඒක ප්‍රතිඋත්තර වහ අනිත් පැත්තේ ඒ platform එකෙම හම්බ වෙනවා. platform එකෙන් ක්ෂණිකව එන්න පටන් ගන්නවා. දැන් මේක හරි රසවත් සිදුවීමක් නේ. right සුබ දවසක් වේවා. නැවත වතාවක් අපි හම් වෙනවා on face to voice තුලින්. ඉතින් අද දවසට අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා අලුත් මාතෘකාවක් ගැන. ඉතින් මම හිතන්නේ මේ ඉස්සලම කියන්න ඕන අපි හැමදාම කියනවා වගේ අපේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක ඔබලා තියාගන්න. මොකද මම නැවත වතාවක් කියනවා අපේ සියලුම දේවල් ටික අපේ තොරතුරු ටික අපි කොහොමද මේක share කරගන්න, අපි කොහොමද මේක සංවිධානය වෙන්නේ, මේ කියන සියලුම ideas ටික ඔයාලට ලබා ගන්න පුළුවන් මම මේ කීප ටික කරන්න. ඉතින් අද දවසේ අපි කතා කරන්න යන්නේ මේ වෙනකොට මට පේනවා නිකන් අපිට නිකන් මේක හරි ටිකක් වෙන විදිහකට බලපු ගමන් ලංකාවේ social media තුල තමයි අපිට හම්බ වෙන මේ social media තුල ට්‍රෙන්ඩ් එකක් පේනවා නිකන් මේ ටිකක් මේ heroesලා හැදෙන එකක්. නිකන් starsලා හැදෙන එකක්. ටිකක් වැඩිපුර පේන්න තියෙනවා. ඒක ටිකක් මේ හරි ඔඩ් එකක් විදිහට තමයි මට ඒක පේන්න තියෙන්නේ. ඒක ටිකක් අපිට ඒක විවේචනය කරන්නත් බෑ. නමුත් ඒ කියන යම්සි අයිඩියා එකක් ෂෙයා කරන්න අද දවසේ අපි හිතුවා. ඉතින් මගේ මිත්‍රයා ඉන්නවා අද දවසේ මේ ගැන කතා කරන්න. ඉතින් මේ සමහර මේ ප්‍රෝග්‍රෑම්ස් වල අපිට පේන සමහර ප්‍රෝග්‍රෑම්ස් වල මේ මෙන්න මෙහෙම කාරණාවක් තියෙනවා. ඒක මට තේරෙන්නේ ඒක මොකක්ද? ඒක ෆේක් එකක්ද? ඒක රියල් එකක්ද? මේක ඇතුලේ ප්‍රතිඵලය සම්බන්ධව මට පේන්නේ බොහොම ට්‍රැජඩියක් භයානක තත්ත්වයක් තමයි මට පේන්නේ. ඔව් දැන් අපි මීඩියා එක අතින් ගත්තාම ඔව් සෝෂල් මීඩියා විතරක් නෙමෙයි සමස්ත මීඩියා පද්ධතිය ගත්තාම ගුවන් විදුලිය, රූපවාහිනී මාධ්‍යයන්, මූලික මාධ්‍යයන් සියල්ලම ගත්තාම මිනිසුන්ට අලුත් ප්‍රසිද්ධියක් හදාගන්න, ඒ වගේම ලොකු ආකර්ෂණයක් හදාගන්න හම්බෙච්ච අවස්ථාවයි තමයි. නමුත් අපිට හොඳට මේක ගවේෂණය කරලා බැලුවාම තේරෙන දේ තමයි සමාජයට දැන් සීමිත අවස්ථාවකට මේකට තිබුණේ. සුපර් ස්ටාර් කෙනෙක් වෙන්න. මාරි තරගයක දිනලා සුපර් ස්ටාර් කෙනෙක් වෙන්න මිනිස්සු අතරේ නමක් හදාගන්න, පොපියුලර් කියන එක නිසා ජනප්‍රියතාවය කියන එක හදාගන්න. ඒවත් නැත්තම් කිසියම් ඉස්සරම ගියොත් පත්තරයක මුල් පවරේ තමන්ගේ ඡායාරූපයක් යන්නේ. එහෙනම් තමන් ගැන විස්තරයක් පළවෙනි එක. ක්‍රීඩකයන්ට, නළුනිලියන්ට, සාමාන්‍ය පුද්ගලයන්ට නැත්තම් මේ වගේ සියම් ක්‍රියාවක් නැත්තම් එහෙමත් අපි සමාජයේ කරපු සුවිශේෂී ක්‍රියාවක් එක්ක ව්‍යාපාරික වෙන්න පුළුවන්, ආගමික වෙන්න පුළුවන්. මේ වගේ දේවල් තුළ කෙනෙක්ව ප්‍රසිද්ධියට පත් වීම කියන්නේ කුළුල් තලි, ජාතික තලි, වූ ජාත්‍යන්තර තලි හරි විරල සිදුවීමක් තමයි තිබුණේ. හරි අඩුයි අවස්ථාවන් ප්‍රමාණය හරි අඩුයි. එතකොට මට හිතෙනවා මිනිස්සු සැබෑවටම දක්ෂතාවයක් තිබුණා. සැබෑවටම තමයි ෆීල්ඩ් වෙලා පෙරලා උඩාක් උඩට ඇවිල්ලා ඒකේ චරිත කීපයක් තමයි. කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ චරිතයක් ක්‍රීඩකයෙක් වෙන්න පුළුවන්, මාධ්‍යවේදියෙක් වෙන්න පුළුවන්, අනුලිපිනියෙක් වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් සිනමා නිර්මාණකරුවෙක් වෙන්න පුළුවන්. ඒ වගේ චරිත අර තාම අපිට නම් ඔළුවේ රැඳී තියෙනවානේ ඒ චරිත. මේ මාධ්‍යත් එක්ක ගොඩාක් ඉස්සරහට ආපු අවස්ථා තිබුණා. නමුත් මෑත කාල වකවානු කාල කීප වෙනකොට මේ සමාජ මාධ්‍යයන් තුළ අති විශාල නිදහස් වපසරියක් තියෙනවානේ සැරිසරන්න අපිට. ඕන කෙනෙක්ට ඕන දෙයක් කරන්න පුළුවන්. එයා කරන දේ මොකක්ද කියලා ගත්තාම කරන්න පුළුවන්කම ඕන දෙයක් තියෙනවා. දැන් අර අපිට මේක කලින්ට වැඩිය පේනවා. දැන් අපි මලමු එක කතා කරමු. මේ තරුතෝරණ තරඟ ගීත ගායනා තරුතෝරණ තරඟ. රියැලිටි ෂෝස්. ඉස්සරමත් තිබුණානේ. ඉස්සරමත් තිබුණා. ඒක රාජ්‍ය මට්ටමේ කරපු සංවිධානය කිරීම මනාප දීලා ගන්න ක්‍රමයක් තිබුණා. මේ මෑත කාලේ ගොඩාක් වේගින් ආවා. දැන් ඇත්තටම අපි ගත්තාම අර පළවෙනිම එකේ මම මේකේ ආයතන වුණම් කතා කරන්න යන්නේ. ඒ පළවෙනිම එකේ කෙනාව තාම මතකයි. ඔව්. දෙවෙනි එකේනත් මතකයි. මොම හතරක් පහක් විතර මතකයක් අපිට තියෙනවා.
නමුත් මේ අන්තිම වතාවට අර මේ අසවල් channel එකේ කරපු කියාපු සුපර්ස්ටාර් කවුද කියලා ඇහුවොත්, ඔහුගේ නිර්මාණ මොනවද කියලා ඇහුවොත් අපිට ඒක කියන්න බැරි කමක් තියෙනවා. මේකේ ස්වභාවය තමයි මේ තේරුම් ගන්න මම මේ අවස්ථාව කරගත්තේ. මිනිස්සු හැමෝටම මම ඒක නෙමෙයි ඇත්තට කතා කරන්න හදන්නේ. බොහෝම කුල්ල ගත්තාම මිනිස්සු හරි උත්සාහයක නිරත වෙනවා. අද මේ සාර්ථකත්වයේ කියන එක ප්‍රසිද්ධිය හරහා ලැබෙනවා කියන එක යනතෝ. පොඩ්ඩක් කතා කළොත් මේක ඇතුලේ මුදල් කියන සාධකයේ තියෙනවා හරියට. මුදල් කියන සාධකයේ එකතු වෙන හැම මොහොතකම සුදන්නවා සාර්ථකත්වයේ කියන එක ප්‍රසිද්ධියත් එක්කම සම්බන්ධ වෙලා තියෙනවා. දැන් ඔබ හොඳ අමුතු කැනක් මේක කතා කරන්නේ. ඒ සෝෂල් මීඩියා වල දැන් ඉස්සර ක්‍රීඩකයෙක් ගැන පත්තරයක පොඩි කෑල්ලක් සාමාන්‍ය තියෙනවා. ඔව්. කෙලියෙන්නත් අමාරුයි සැබෑවටම දක්ෂයෙක් නම් පුවත්පත් වාර්තාවල වගේ බලලා නැගියන ක්‍රීඩකයෙක් කියලා පොඩි කෑල්ලක් තියෙනවා. අද ලියවා ගන්නට එහෙම නැත්නම් විවිධ මත හදන්නට දැන් නැත්නම් දක්ෂ කෙනා කවුද කියලා තීරණය කරන්න ක්‍රීඩකයෝ තීරණය කරන එක ක්‍රීඩා කරන අයට වඩා බලන අය. ඒකට යොමු වෙලා තියෙනවා. හැබැයිවටම දක්ෂ ගායකයා කවුද කියන එක සංගීතය ගැන දැනුමක් තියෙන අයට වඩා සංදර්ශන නරඹන අයට අද තෝරන අවස්ථාවක් හම්බුලා තියෙනවා. හැම වෙලෙම කැම්පේන් එක. හැම වෙලෙම ඇඩ්වර්ටයිස්මන්ට් එක. කැම්පේන් එක හරි ප්‍රබල විදිහට තියෙනවා. හැම කෙනෙක්ම තම තමන්ව ප්‍රොමෝට් කරගන්න මිනිස්සු තමන්ව ප්‍රොමෝට් කරගන්න ඕනේ. සිගැට්ලුවක් නෑ. මම ප්‍රොමෝට් වෙනවා. මම හැකියාවක් තියෙන දක්ෂතාවයක් තියෙන කෙනෙක් නම් ඒක මට මේක තියෙන්න ඕනේ, මට වටිනාකමක් තියෙන්න ඕනේ. ඒක මම ප්‍රොමෝට් කරගන්න ඕනේ. ඉතින් දැන් ඔයා මේ කතා කරන එකත් එක මේ ෆේක් ප්‍රොමෝෂන් එකක්ද කියලා හිතෙනවා එක. පළවෙනි එක. කියන්නේ නැති දෙයක් සුළු සිද්ධියක් සුළු හැකියාවක් අරගෙන ඒ වඩාත් ඉස්මතු කරලා පෙන්වීමේ හැකියාවක් තියෙනවා මේ මීඩියා එක. අනිත් එක තමයි ඕන දෙයක් කතා කරන්න පුළුවන් එක. දැන් උදාහරණ අපි ගත්තොත් ලංකාව ඇතුලේ ගත්තාම ඊට වසර ගණනාවකට මම මතකයි. ඒ ගුවන්විදුලි නාලිකාවක් තහනම් කළා. ඒක නැතුව ගියා. ඒගොල්ලෝ වෛද්‍යවරයෙක් සම්බන්ධ කරගෙන කරන කියන්නේ වෛද්‍ය මේ වැඩසටහනක් ලෙස ඉදිරිපත් කළේ මිනිසුන් නොගැලපෙන පුනර්ප කතා කළා කියන මාතේ යටතේ ඊට වසර ගණනාවකට පෙර channel එක අයින් වෙලා ගියා. ඒ කියන්නේ sexually ගැන කතා කළා කියන එක. ඒක කියුවේ මම කතා කළා කියන හරහා. ඒ කියන්නේ බැලු බැලමටත් එහෙම තමයි. ඔව්. කියන්නේ එහෙමද වෛද්‍ය හමුවක් වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ගන්න කියන එක සම්බන්ධයක් තියෙනවා. නමුත් මේ වැඩසටහන හරි පොපියුලර් වඩපත් වෙනවා. තාම ජනප්‍රිය වුණා. මේ විවර්ස් අහන ප්‍රමාණය වැඩි. viewership එක වැඩි වෙනවා. වැඩි. ඒ නිසා අද තියෙන මීඩියා එකේ තියෙන්නේ සෝෂල් මීඩියා එකේ දකින්න පුළුවන්. මොකක් හරි කරලා ඕනම දෙයක් ඉදිරිපත් කරලා තමන්ගේ ප්‍රමාණය තමන්ගේ ඒක ආර්ථිකයත් එක්ක පදනම් වෙලා තියෙන්නේ. මේක විනෝදයට කරනවාද කියන්නේ තමන්ගේ දක්ෂතාවය ඉදිරිපත් කරනවාද කියන එක නෙමෙයි මෙතන තියෙන කාරණාව. මේ මුදල් මත පදනම් වෙන නිසා වැඩියෙන් කෙනෙක් උත්සාහ කරනවා මොනවා හරි දෙයක් කරලා ඉදිරියට එන්න. ඒක පොඩි තැනක් වෙනවා. ඒවට තැනක් තියෙනවා. මාකට් එකක් තියෙනවා. රූම් එකක් හැදිලා තියෙනවා. ස්පේස් එකක් තියෙනවා. ඒක දෙන්න හේතුව තමයි මිනිස්සු ඇත්තටම මේ ඕන දෙයකට කැමැත්ත සංගවාගෙන ඇතුළේ තියන් ඉන්න පිරිසක් අපිට ඉන්නේ. ඒ මේ මිනිස්සු කියන අය තමන් කැමති දේ සංගවාගෙන ඉන්න පිරිසක් ඉන්නේ. ඇත්තටම මිනිස්සු එහෙම නෙවෙයි. දැන් වාට හිතෙනදී මට හිතෙනදී අපි ඔක්කොම කරන්න යන්නේ නැහැනේ. ඔව්. ඔක්කොම කියන්නේ යන්නෙත් නැහැ. දවසකට අපිට එක මොහොතකදී හිතෙන සිතුවිලි ඔක්කොම ක්‍රියාත්මක කළා නම් මේ ඉන්න වෙන්නේ නැහැ. අත්තර කොට ගන්න වෙනවා. මේ ඉන්න වෙන්නේ නැහැ මිනිස්සු හැමෝටම එහෙමයි. එතනදී කියන්නේ. එතනදී හොඳ වෙලාවට පේන්නේ නැහැ මිනිස්සුන්ට. අනිත් අයට තේරුම් ගන්න අමාරුයි පේන්නේ. ඉතින් මේක ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ මේ ඉදිරිපත් කරන අදහස් වලට මතවාදී කෙනෙක් ඉදිරිපත් කරන දේ විකාරූපීයක් වගේ පේන්න පුළුවන්. ඒ ඉස්සුවක් වගේ පේන්න පුළුවන්, ජෝක් එකක් වගේ පේන්න පුළුවන්, අසභ්‍ය දෙයක් වගේ පේන්න පුළුවන්. නමුත් ඒකට අද වෙළඳපොළ මට්ටම හැදිලා තියෙනවා. එතකොට මේක දකින්න අය මොකද වෙන්නේ? මේක දකින්න අය මොකද කරන්නේ? වෙළඳපොළක ලාභයක් තියනවා නම් සප්ලයර්ස්ලා මොකද කරන්නේ? හිතන්නකෝ සක්කුරු කාලේ සක්කුරු දුන්නා. සරංගල් කාලේ සරංගල් හදනවා. මේ වගේ අර වෙළඳපොළක් දකින්නකොට ඒ සප්ලයර්ස්ලා ඩිමාන්ඩ් කරනවා. එන්න පටන් ගන්නවා. මේක තමයි මේ විතර වෙන වෙලා තියෙන්නේ. හරි. හැදිලිව ගත්තාම වෙළඳපොළක් තියෙන බව පේනවා. ඒකට බලන පිරිසක් ඉන්න බව තේරෙනවා. අයර කැමැත්තක් ඉන්න පිරිසක් ඉන්නවා. එහෙම කරන අය උදා ඉදිරියට එනවා. එතකොට මේ වෙළඳපොළ නිර්මාණය කර ගන්නවා. මිනිස්සු ඔය Facebook එකෙන් ගත්තාම කියන්නේ ඇඳුම් ගලවන්න අරන් නිල්ලට වඩා ලයික්ස් වටින්නේ නැහැ කියලා එකක් දාන්න. ඉදිරිපත් කරන කැප්ෂන් එක කොහොමද ලියන්නේ? මේ ලෝකෙත් නැති එකක් තමයි ලියන්නේ. ඉතින් පාටව බයිට් එක බ්‍රේකින් නිවුස් කියලා මොනවා හරි
වැඩක්ම නැති එකක් ඉදිරිපත් කරන අවස්ථා මිස බලනවා හදිසි එකක් තමයි. කියන්නේ අන්තර්ගතයේ පටහැනි හෙඩ්ලයින් එකක්. එහෙම නැත්නම් මාතෘකාවක් තමයි යොදලා තියෙන්නේ. ඒකට ඒකත් එන්නේ කුතුහලය කියන එක ඒකේ ගැටලුවක් නෑ. මේ හැම දෙයක්ම අද හරි නිදහසේ භාවිතා කරනවා. මෙතන මගේ අදහස නම් මට හිතෙන්නේ මේ බලන අපි බලන ප්‍රේක්ෂකයෝ ඉන්නව නේද? ඉදිරිපත් කරනකට වඩා බලන ප්‍රේක්ෂකයන්ගේ දැනුම, ඒ කියන්නේ ඒ දරුවෝ බලනවා, වැඩිහිටියෝ බලනවා, ඕන කෙනෙක් බලනවා. කිසි ගැටලුවක් නෑ. මේගොල්ලන්ට මේ බලන අයගේ පුළුල් විඥානයක් හදාගන්න වෙලා තියෙනවා කියලා හිතෙනවා. ඉදිරියට මේ දක්වන හැමදේම ඇත්ත නෙමෙයි. මේ හැමදේම එක්කෙනාගේ මත පමණයි. කියලා හරි ස්වාධීන පිරිසක් කියන්නේ ස්වාධීන ප්‍රේක්ෂකයන් පිරිසක්. මේ කියන දේවල් ලිහින් පිටින් බාර ගන්න නැතුව මේ ඔක්කොම මත මගේ පුද්ගලික මතය මගේ පුද්ගලික මතය මේ ඉදිරිපත් කරන්නේ මෙයා හිතන විදිය නැතුව ඒක අපි මේ සමස්තයක් පිළිගන්න එක නෙමෙයි. ඒක යම් එයාගේ මතයක් කියලා මේ පුරුල්ල දකින්න අපිට පරාසයක් හදාගන්න පුළුවන් නම් හරි සාධාරණ දැනගෙන මේක දෙන්න පුළුවන්. කියන්නේ ඔව් මාධ්‍ය ගැන මට තියෙන හරි ගෞරවණීය අංගීමක් වාරණයක් නොතිබී යුතුයි කියන එක. ඔයාට අවශ්‍ය දේ නිර්මාණය කරන්න ඉදිරිපත් කරන්න අවස්ථාවක් පාඩු තියෙනවා. මට අවශ්‍ය දේ නිර්මාණය කරලා ඉදිරිපත් කරන්න අවස්ථාවක් තියෙනවා. අද පුළුල් තලයේ එවැනි අවස්ථාවන් පවතිනවා. මේ නිදහස් මාධ්‍ය ක්‍රමවේදී ඔස්සේ නිදහස් මාධ්‍යයක් අවශ්‍ය රටක පැවැත්මට ස්වාධීන චින්තනයක් ගොඩනගින්න නිර්මාණශීලීත්වයට ඕන දෙයක් ඉදිරිපත් කරන්න කියාව තියෙන්න ඕනනේ. ඒ අවස්ථාව නිර්මාණය වෙනවා. ඒකට වඩා බුද්ධිමත් වෙන්න ඕනේ. ඒතරම් ප්‍රේක්ෂකයන්ගේ බුද්ධිමත්භාවය නැත්නම් අවබෝධය මේ පවතින්නේ කුමක්ද කියන එක ගැන ශනික දැන්. මේ ශනික කලබලයි. ශනිකව තීරණ ගන්නවා. ඒක වාසියකට භාවිත කරනවා. මේ අද නිර්මාණ ඉදිරිපත් කරන්න ඒක ඊ පැත්තට හානියක් වෙන්නේ නැතුව මේ බලන අයට පුළුවන්කම තිබුණත් මේ කුල්ල දැක්මකින් බලන්න අපිට හොඳ තීරණාත්මක තිරයක් හදාගන්න පුළුවන් වෙයි. ඔව් එතකොට දැන් මේ දැන් මම තව දෙකු දෙයක් තමයි දැන් උදාහරණයකට ගත්තොත් මේ process එක ඇතුලේ හරි දරුණු විවේචන. ඔව්. කියන්නේ ටිකක් ඇග්‍රෙසිව් ගණේ විවේචන. එතකොට අනිත් එක තමයි ඒගොල්ලෝ මීට කලින් නියෝජනය කරපු කඳවුරට ඒගොල්ලෝ පිනේ. ඊළඟට ඒගොල්ලොම ආපහු අර සීමායි රයින් කරලා ඉවරලා ඒගොල්ලොම ආපහු දැඩි විවේචනයක ඉන්නවා එතන. එතකොට අපි මේ මාධ්‍යයේ ගැවසෙන වීඩියෝ 100ක් බැලුවොත් එහෙම තියෙන්නේ බරපතල ගණේ මේ හිතා ගන්නවත් බැරි විශ්වාස ගන්න බැරි මේ කියන්නේ මේ ප්‍රශ්න රණ්ඩු විවේචන ඒවා විග්‍රහ කරගන්න විදිය මේක මම කියන්නේ මේ ලංකාවේ උපරිමයේ ඉන්න යම් නියෝජනය කරන සමහර බුද්ධිමතුන් පවා මේ ක්‍රියාවලියේ ඉන්නවා. තමයි සංඝයා වහන්සේලා. එතකොට මේ විශ්වවිද්‍යාල කතිකාචාර්යවරු එතකොට මේ පොතපත ලියපු මිනිස්සු. ඒතර ඒගොල්ලෝ මේ ක්‍රියාවලිය තුල ඉන්නවා. එතකොට මට නිකන් මම මේ අහන්නේ වගේ දැන් මේ પરම්පරාවක් හැදෙනවනේ. ඔව්. එතකොට මේ ඩිවයිස් එකේ මේ ඉසඩ් ජෙනරේෂන් එකේ પરම්පරාව. අපි ගැන කතා කරමු. එතකොට දැන් මේගොල්ලෝ මේ પરම්පරාවට මේක කාන්දුරට පස්සේ ඔවුන් හිතනවා මේක තමයි ඇත්ත. මේක තමයි වැඩි කියලා. මිනිස්සුන්ගේ ඇතුලේ තියෙනවනේ මෙහෙම එකක්. මිනිස්සු වාගේ රණ්ඩු බලයි. දැන් ආදිතර කෙනෙක් රණ්ඩු වෙනවා නම් බලන්න මිනිස්සු හරි කැමති. එක. අනිත් එක තමයි මිනිස්සුන්ට දැන් ඔයාට මත විවේචනය ප්‍රසිද්ධිය කරගන්න බැරි වෙන තැන. ඒක ඇතුලේ රෝල් හැංගී. ඒක පිට කරගන්න වේදිකාවක් තිබුණේ නැහැ. දැන් වේදිකාවක් හම්බුනාම ඒක ප්‍රසිද්ධිය පිට කරනවා. ඒ තමයි එක. ඒ වගේම තමයි පිට කරාම මොකද වෙන්නේ? ඒක ප්‍රතිඋත්තර වහා අනිත් පැත්තේ ඒ ප්ලැට්ෆෝම් එකෙම හම්බ වෙනවා. ප්ලැට්ෆෝම් එකේ ක්ෂණිකව එන්න පටන් ගන්නවා. දැන් මේක හරි රසවත් සිදුවීමක් නේ. කාටද බලන් ඉන්නේ. ක්‍රිකට් මැච් එක පැත්තම ගහනකොට හරි අමුතු ත්‍රිල් එකක් මිනිසුන්ට තියෙනවා. ඕනෑම සටනක යුද්ධයක එහෙම නැත්නම් ඕනෑම අරගලයක පාර්ශ්වයන් දෙකම ගැටෙනවා නම් වඩාත් වාසිය තියෙන්නේ බලන් ඉන්නේ. වඩාත් ත්‍රිල් එක තියෙනවා. බලන් ඉන්නේ. මේක මේ ගැටෙන අයත් දන්නවා. එක ගැටෙන අයත් දන්නවා. ඒ නිසා තමයි මට හිතෙනවා මේක දෙලඳපොළ උපක්‍රමයක් විදිහට කරන වැඩක් කියලා. හැබෑවටම තරහක් ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන්. ඔය හැමෝම එහෙම තමයි. එලිපාලනේ දිගාවේ කතා කරලා මීට බැලලා කරටක් දා ගන්නවා වගේ. හරිද? දැන් කවුරු හරි ඔයා ගැන ඔයා හිතන්න අපි හිතමු ඔයා ප්‍රතිචාරිතයක්. ඔයා ගැන මොකුත් කතාවක් නැහැ කියලා. ඔයාව දැන් ඒකට සමාජයේ මේ මාධ්‍ය ඇතුලේ කතා කරන්නේ නැත්නම් ඔයා මේ තිරේ නැහැ. ඔයා විවිධ ක්‍රමයෙන් ගිහිල්ලා යනවා. නළුවියෙක් වෙන්න පුළුවන්. ඕනම කෙනෙක් වෙන්න. ප්‍රශ්නයක් හදාගත්තොත් ඔයා පාත් එක්ක හරි. හැම විටකම ඔයා පවතිනවා. හැම විටකම ඔයා පවතිනවා. මට මතක තියෙනවා මම කියුව පොතක් ඔය ඇටමැස්සක් උටිය ගොඩක් අක්තිවලා තියෙනවා. ඒක තැනක් කියනවා. ඒක තැනක් කියනවා මේ එළුවාගේ කුරය පිටට දිදී ඇත්තේ ඔහුගේ පැවැත්මටයි.
මේ බර බැලන්ස් කරගන්න. ඒ වගේම තමයි ඕනෑම මතවාදයකට විරුද්ධ මතයකුත් කියනවා නම් මේ වැඩේ නැගලා යනවා. වැඩි හොඳට පවත්වාගෙන යාමේ හැකියාවක් තියෙනවා කියලා. එක්කෙනෙක් කියද්දි මේක සුදු තව කෙනෙක් කිව්වොත් නෑ නේද? ඕෆ් වයිට් වගේ කියලා. ඒ ඇති අපිට තර්කයක් පවත්වාගෙන යන්න. මිනිස්සු ආසයි මේක දිහා බලාගෙන ඉන්න. ඒ ප්‍රේක්ෂකයෝ ආසයි. මේ තැන දන්නවම වෙළඳපොළ ක්‍රමය ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ප්‍රශ්නයක් හදාගන්න. නැත්තම් මේ සමහරට කතා කරන මාතෘකා ඇත්තටම බලන්න කියන මෙතනදී අපිට ඒකේ ගන්න යුත්තේ කොහොමද කියන්නේ. ඒකත් එක්ක දැන් මේ ජනප්‍රියතාවය පවත්ව ගන්න. නැත්නම් ප්‍රසිද්ධිය පවත්ව ගන්නට රණ්ඩු වෙන්න. ගහමරා ගන්න. ප්‍රසිද්ධියේ බැනවදින්න. සාමාන්‍ය ශිෂ්ට සමාජයේ මිනිස්සු නොකරන දේවල් වේදිකා මතදී කෙලින්ම මුහුණට ප්‍රකාශ කරගන්න කතා කරන්න අතිශයින්ම පෞද්ගලික ඕපදූපයක් අතිශය පෞද්ගලික සිදුවීමක් නම් අරුණා ඕපදූපයක් ලෙස ව්‍යාප්ත කරගන්න සමහර විට තමන්ම ස්වයංව මේ වැනි උපදූප ව්‍යාප්ත කරන අවස්ථා තියෙනවා. ස්වයං ඕපදූපයක් තමන්ම හදා ගන්නවා තමන්ට කතාවක් මේක හරි අරුණ එකක් තියෙන්නේ මතේ හදාගෙන තමන්ම මේක ප්‍රමෝට් මම අර කිව්වේ ඒකයි. තමන්ව ප්‍රමෝට් කරගෙන මම දක්ෂයෙක් කියලා මමම මේ මාධ්‍ය හරහා ප්‍රමෝට් කරගන්න. මම ලස්සනයි කියලා මම මාධ්‍ය හරහා මම මෙවැනි මත දරන්නේ කියලා මම මාධ්‍ය හරහා මම ආකර්ෂණීය කෙනෙක්. නැත්තම් මම අමුතු විදිහට විතර කෙනෙක්. මම කියන්නේ ඇත්තටම මේ වැනි මත දරන අය එහෙම අදහස් දක්වන අය ඉන්නවා. ඇත්තටම මේ ලෝකේ පවතින වෙනස් ආකාරයක මිනිස්සුගේ හරි සුන්දරව ඒක දිහා දකින මිනිස්සු තමයි පවතින්නේ. නමුත් අද තියෙන එක තමයි මෙන්න වෙළඳපොළ ඇතුළට ගෙනල්ලා මේක භාණ්ඩයක් විදියට තමන් තුළ ගන්න ඕනේ. ඒ කියන්නේ අර ඔයා කියන අර මේ අවුට් ඔෆ් බොක්ස් නෙමෙයි මේ. නෑ එහෙම නෙමෙයි. මම කියන්නේ එහෙම තියෙනවා නම් හොඳයි. කෙනෙක් මතවාදයක් ඉදිරිපත් කරන ඉගෙන ගන්න දෙයක් තියෙනවා. හිතන්න පැතිකඩ නිර්මාණය වෙනවා. හරි අපේ කියන්නේ ඉතන අපයන් පුළුල් වෙන්න පටන් ගන්නවා. අපි ඉතන විදිය වෙනස් වෙනවා. මිනිසුන්ට ලොකු සාධාරණයක් වෙනවා. ඒතර අන්න එවැනි මතවාද වලට තර්ක කරන්න අදහස් දක්වන්න යෝජනා එවැනි කෙනෙක් කතා කරන විදිය සහ හරි සංයමයකින් තමන්ගේ මතය ගැන ඉවසම් තමන්ගේ මතය ඉදිරිපත් කරන අන් මත ඉවසමින් කටයුතු කරා. නමුත් මේ දැන් මේ ප්ලැට්ෆෝම් එකේ තියෙන ඊට වඩා වෙනස් දෙයක් නෙවෙයි. වෙනස් දෙයක්. කෙලින්ම ගැවිලා ద్వන්ද සටන් ලිපිය. බැටල් එකක්. සටන් ලිපි මේක ඇතුලේ තියෙන්නේ. මිනිස්සු ආසයි මේව බලාගෙන ඉන්න. මිනිස්සු හරි ආසයි. ප්‍රේක්ෂකයෝ ආසයි මොකද උනේ? දැන් මොකද? අර එන මොනවා කියන්නේ? කුතුහලයෙන් මිනිස්සු වල පවතිනවා. ඒක ඇතුලේ රඳවා තබා ගැනීම තමන්ගේ වැඩසටහනට තමන්ගේ ප්‍රෝග්‍රෑම් එකට රඳවා තබා. ඒක ඇවිල්ලා සමහරලාට පේනවනේ මේ කතා කරන ඇක්සන්ට් එක ශෛලිය විදිය භාවිත කරන වචන ඊව ඇතුලේ තියෙන්නේ කියන්නේ දෙන්නම එහෙම කෝපයක් එන්න විදිහක් නැහැ. එහෙම කෝපයක් එන්න විදිහක් නැහැ. එහෙම වයි කියන විදිහක් නැහැ. ඒක නිර්මාණය කරගෙන දිගට ඒක පවත්වාගෙන යනවා. ඇත්තටම අපි මේක කතා කළොත් මේක වෙළඳපොළ ලෝකයක්. වාණිජ ලෝකයක්. ඒක ඇතුලේදී හැමෝම තමන්ට ආවේනිකයි කියලා හිතන රටාව. ඇත්තටම ඒවා කොහේ හරි තැනකින් ගත් එක. විදේශයක ගෙනින් වෙන්න පුළුවන්. ඒකට නාලිකාවක් වෙන්න පුළුවන්. දෙක ලංකාවේ කරන ගොඩක් ප්‍රෝග්‍රෑම්. ඈත කෙලවර තිබ්බා කොපි කරා. ඒක කොපි කරලානේ තියෙන්නේ. එහෙම නෙමෙයි කියන්නේ. ඔව්. මේ අනුන්ගේ ප්‍රශ්න අවුස්සලා ඒ සම්බන්ධව සාකච්ඡා කරන රටට. ලංකාවෙම නිර්මාණ වුණා කියලා කියනවාද? නැහැ. උදෑසනට යන ඒ කියන්නේ දින්නෙක් දාලා කරන ප්‍රෝග්‍රෑම් ලංකාවෙම නිර්මාණය වුණාද? නැහැ. එහෙම උනේ නැහැ. ලංකාව ඉස්සර කරන නිවේදක තෝරයි කියලා. වැඩසටහන් සංගීත කෙනියා තමයි ගිෆ්ට් අද ඉරෙන් වැඩසටහන නිවල්. මෙහෙම්මම බිහුණා නෙමෙයි. මේ ආකෘති කොපි කරලා. ඊ ආකෘති හරයනවා. ඉතින් මේක ගැටලුවක් අපි දකින්නේ නැහැ. නමුත් මේක කියන්න තියෙන්නේ මේක වෙළඳපොළ මත පදනම්බ. වාණිජ ලෝකයේ මත පදනම්බ ඉදිරිපත් කරන එකක්. මේ අපි කවුරුත් වාණිජ ලෝකේ විකිරණ අය. සියල්ල. ඒවා ඒ හරහා විකිරණ අය මොකද මිනිස්සු ජීවිත ප්‍රයත්නත් එක්කනේ යන්නේ. නමුත් ඒක සමහර වෙලාවට අපිට දැනෙනවා දැන් තියෙන්නේ තුනා ගැනීමේ කාරණේ. කියන්නේ තමන්ගේ ප්‍රතිරූපේ නිර්මාණය කරගන්නමින් තමන්ට වටිනාකමක් නිර්මාණය කරගන්නවාට වඩා ඇඳුම් උනාදාමින් කෙනෙක් තමන්ගේ වටිනාකම පෙන්වන්න හදනවා කියන්නේ ශනිකව මම හිතන ගන්න අපි යම් වෙන්දේසියකට ගියා වගේ එහෙම එකක් දෝ කියලා හිතෙනවා මේ තියෙන තත්ත්වයන් දකිනවා. ඔය දැන් උදාහරණයක් ගත්තොත් දැන් මම මේ නැවත ඒකම අරන් ඉන්නේ. මේ දැන් මේක මම මේ කතා කරන්නේ මේක ඉෆෙක්ට් වෙන විදිය මේ අලුත් පරම්පරාවට. ඔව් එතන මේ මම ඉස්සෙල්ලා පාවිච්චි කර අර ට්‍රැජඩි කියන එක. ඔව්. බරපතල ඛේදවාචකයක් කියනවා. ඒ උදාහරණයකට සමහර තැන්වල තරුණ වෙනවා, කතා බහ කරනවා.
ඒ කතා බහ කිරීම තුළේ ඌ ප්‍රකාශ කරනවා ඌ රැයට නිින්දෙන් කලින් ප්‍රශ්නයක් කරනවා නිින්දෙන් කලින් මොනවද කරන්නේ? ඔව්. එතන යා උත්තරයක් දෙනවා. එතකොට දැන් මේ උත්තරේ දැන් පොර ගත්තම පොරගේ සියල්ලම තියෙන ඒ වගේ ඒවා. ඔව්. දැන් ඔය වගේ 100ක් හිටියොත් මේ යන විදිහ ඒ ප්‍රකාශනය එක ඒ කියන්නේ මේ සියල්ල විකිනෙනවා තමයි ඒක ඇත්ත. ඇත්තටම දැන් ඔය කියන කාර්යය මට පැහැදිලිව තේරෙනවා. ඇත්තටම පුඩා දරුවෙක් කියන්නේ ජීවිතේ දකින්න Tamanට තියෙන මොඩල් සරහනේ මොඩල් සරහන දකින්න. ඒත් එයා දකින්නවා වැඩිම ප්‍රසිද්ධියක් තියෙන කාලේ. අර චිත්‍රපටේ කතා. වැඩිම ඒක කිව්වක් කමන්නේ. අපි කතා කරන මේ මෙන්න ඔෆන චිත්‍රපටේ කතා කළේ. නෑ මං කියලා හිරගේ ඉඳලා අර එන ඔව් ඔව් මම කතා කරේ. මම ඒක දැක්කේ මේ මම මතක් කරේ හොඳයි මම අයි කතාවෙත් කතා කළා. මට චිත්‍රපටේ නේද මතක නෑ. මම ඒකයි මේ ෆිල්ම් එකේ නම් මතක නෑ. නමුත් සිදුවීම වැදගත්. සිදුවීම මතකයි. ඒ චරිතයක් ඉන්නවා පාතාල චරිතයක්. තාමරු දරුණු ලෙස තමයි ගීතේ කතා කරන්නේ. හැබැයි වැඩි හිතක් තියෙන මිනිස්සෙක්. වැඩි ශක්තියක් තියෙන මිනිස්සෙක්. වීරෙක් විදියට තමයි ආපින්නේ. යා කරපු දේවල් හැසිරීම මරණය ඉදිරියෙන් බය නැහැ. තමන්ට වෙඩි යන්නේ බය නැහැ. තමන්ගේ ඉදිරි කුණ්ඩේට මුණ දෙන්න ලෑස්ති. හැංගිලා පලා යන්නේ. අහුනොත් තමන් කෙලින් හිරේට එනවා. කරල යන්නේ. ඒ වගේ ඉදිරි චරිතයක්. ඒක මොහොත හින්දි චිත්‍රපටයක් නෙවෙයි. මොහොත නිර්මාණය වෙනවා ලොකු ප්‍රේක්ෂකයන් නැත්තම් ඔහුට ඉන්නවා විශාල පිරිසක්. යාව අනුගමනය කරන යාට ජයග්‍රාහක වශයෙන් දකින්න විදිහකින් දකින්න පිරිසක් නිර්මාණය වෙනවා. මේ මනුස්සයා අවසානයේදී එල්ලා මරණ නියම වෙනවා කරපු අපරාධ වල. හැබැයි යා ඉන්නේ අර ගැට් එකේ. හරි මරන්න අවුලක් නැහැ. ඉතින් වගේ තමයි. ඒකට යාගෙන් තවත් මත යන්නේ මෙයා දැන් නියමයි හැසිරෙන්නේ කියලා ලොකු තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඒ වෙලාවේදී හිරකී ප්‍රධාන පාලකවරයා මේ එල්ලා මරන්න කලින් ඈකට කලින් ගිහිල්ලා හම්බෙලා කියනවා. ඔබ දැන් වීරෙක් වගේ ඉල්ලා මරනවා කියලා ආරංචි ඉල්ලුවොත් පිළියෙට. මේ පුංචි දරුවෝ හිටු වගේ වෙලා මේක තුල් වෙනවා. ඒ මිනිස්සු අපේ දරුවෝ උඹ වගේම කරන්න බය වෙන්නේ නෑ. උඹ විදියට මේකට එන්න පුළුවන්. ඒ වෙලාවදී එයා මේක අහගෙන ඉන්නවා. නමුත් එයාට තේරෙනවා වන් කොහොමත් මැරෙනවා මේ සත්‍ය කියලා. එයා මිනිසුන්ට පේන්න එළියට ඇවිල්ලා දුකින් ගැලපෙනවා අන්නා මාව අල්ලන්න එපා මරන්න එපා කියලා තාමත් අන්නගාටුවෙන් හැසිරෙන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී මේක දකින්න පුරා දරුවෝ ඔක්කොම තීරණය කරනවා රූපවාහිනියෙන් දැකලා මේක දැකලා තීරණය කරනවා. චිත්‍රපටයේ මේක තියෙන්නේ දැකලා තීරණය කරනවා. ඇත්තටම අපි හිතන්නේ මේ එහෙම ගිරේ නෙමෙයි. මියා මරන්නට බයයි මේ කරු වැරදි කරලා ගිහලා දැන් මැරෙන්න බයයි මෙයා. දැන් අරයාගෙන් තිබු සම්පූර්ණ ප්‍රතිරූපේ ඇන්නවා. එයා ඒ ඇක්ට් එක කළා. අතින් යාට ගිය ගමන් ආයිත් නෑ මේ මට කලින් මං බය නෑ කියලා ගිහිල්ලා ඉල්ලා මැරෙන චිත්‍රපටි කතාව. නමුත් දරුවන්ට මෙසේජ් එකක් දෙනවා. මේක ගොන් වැරද්දක් කළේ. මගේ හැසිරීම ඇතුළේ මං එහෙම කෙනෙක් වුණාට ඒක කොපි කරන්න හොඳ එකක් නෙමෙයි කියන්නේ. මට කියන්න අවශ්‍ය කරන පැත්තක් මං පෙන්නන්න. ඒ තමයි. කුඩා දරු මෙදියා බලන් ඉන්න. ඒගොල්ලෝ කල්පනා කරලා බලනවා. වැඩිම පිරිසක් හිටගන්නේ කවුරු ඉස්සරහද? වැඩිම පිරිසක් ක්ලැප් කරන්නේ කාටද? වැඩිම සාර්ථකත්වයේ කර අද මිනිස්සුන්ගේ අතර ගත්තාම අවුරුදු 15 16 වෙද්දිම ළමයි මේ සාර්ථකත්වයේ කියන කොහෙද? yes. ඒගොල්ලෝ මේ විෂයද අධ්‍යාපනයෙන්ද මොකෙන්ද කියන්නේ සක්සස් කියන එක තමන් ජීවිතවල සාර්ථකත්වය. තමන් ජීවිතවල රටාව ගැන හොයන. ඒගොල්ලෝ මාර්ග හොයනවා. අලුත් පාරවල් දකින්න. වේදිකාවද ගායනා කරනවද සෝෂල් මීඩියාද මම ඉස්සරෙන් කොහොමද මම කරේක් වෙනවද පුරෙක් වෙනවද වීරෙක් වෙනවද වෛද්‍යවරයෙක් මේ මාධ්‍යයන් ටික ඒගොල්ලෝ හොයනවා. එතකොට මේ ඇස ගැටෙනවා මේ දරුවන්ගේ හැම කෙනෙක්ගේම අපිත් එක්ක ඉන්න අපේ මේ දරුවෝ මේ ඇස ගැටෙද්දී බහුතරයක් පිරිස කල්පනා කරනවා මේක නියම වැඩක්. හරි සරලව මේ වැඩේ කරන්න පුළුවන්. දැන් ලොකු පිරිසක් ඉන්නවා කියලා මෙතන යොමු වෙන ඉඩ ප්‍රස්තාව වැඩි. ඒක ඇතුලේ ඉතිරි පරම්පරාවේ වැඩි පිරිසක් ඒ විදිහට හිතන්නට ගියොත් ඒ වගේ හිතන්න ගියොත් මහා කියන්නේ ඇත්තටම කියන වාචිකයක තැනකට මේක යන්න පුළුවන්කම තියෙනවා. මේ වගේ වැඩක් කළා කොට යන්න පුළුවන් කියන එක. මෙන්න මේ වචනේ මිනිස්සු භාවිත කරනවා. ගොඩ යන්න පුළුවන් මට මේ වැඩක් කරන්න. YouTube කෙනෙක් වෙන්නේ. ඕ එහෙම නැත්නම් සෝෂල් මීඩියා වල වැඩ කරන කාර්කාවක් වෙන්නේ කිසි ගැටලුවක් නැහැ. ඒක තමයි හොඳ මාධ්‍යයක්. හොඳ වෙළඳපොළ ක්‍රමයක් තමයි හොඳයි. නමුත් ඒක ඇතුළේ මම කරන්නේ මොකද්ද කියන එක මගේ ඉඩකඩ මගේ තියෙන මගේ කැටගරි එක මගේ කොටස සොයාගැනීමේදී මිනිස්සු අතරමං වෙන ගතියක් කියලා මට හිතෙනවා. කියන්නේ ඒක හැමදරුවෝ පිළිඳරු කියලා විශේෂයක් නෑ. හැම කෙනෙකුටම යම් අර අපි කතා කරන්නේ ගුණාත්මක බවක් යුක්ත තව කෙනෙකුට දෙයක් බලලා සතුටු වෙන්න පුළුවන් සහ ඉගෙන ගැනීම වපසරියක් නිර්මාණය කරන්න පුළුවන් දේවල් වලට වඩා පුදු නිකන් අසස්වාදයක් නැති පුදු දේවල් ටික ඉදිරිපත් කරන ඒ සම්බන්ධ යොමුන් ඉඩකඩක් වැඩි වෙයි කියලා හිතනවා දරුවන්ගේ ඇත්ත ගත්තාම.
තව දෙයක් මතක් කරනවා. මම පුදුලික විශ්වාස කරනවා මේ ලෝකේ හොඳම දේවල් දරුවන්ට කාන්තාවන්ට හිමි යුතුයි කියන එක. ඔවුන් තමයි ලෝකේ එකවර දෙවි පිරිසක්. දරුවන්ට හිමි වෙන්න ඕන හොඳම දේවල් ලෝකේ. ලෝක හොඳම දේ. ඒක ආහාර වෙන්න පුළුවන්, වස්ත්‍ර වෙන්න පුළුවන්, ඇඳුම් පැළඳුම්, කන බොන දේවල්, අධ්‍යාපන රටාව, මේ ඔවුන් ආකල්ප සියල්ලම දකින්න දේවල් හැමදේම ලෝකෙ බෙස්ට් කියලා මොන හරි දෙයක් තියෙනවා. හොඳම දේ කියලා මොන හරි දෙයක් තියෙනවා. ඒක හිමි වෙනවා දරුවන්ට. මොකද ඔවුන් තමයි ලෝකේ නිර්මාණය කරන්නේ. ඔවුන් තමයි ඒ ලබන අත්දැකීම් තමයි ඔවුන් ප්‍රතිනිර්මාණය කරන්නේ. ඔවුන්ට හැකියාවක් තියෙනවා. ඔවුන්ට කන්ට්‍රෝල් පවර් එක හම්බ වෙනවා ඕනම දරුවෙකුට කියලා වුණ ජීවිතේ. තව කෙනෙක්ගේ ලයිෆ් එක ප්‍රතිපාලනය, ඕනෙම ආයතනික පාලනය, තවත් කෙනෙක්ගේ පාලනය මොන හරි පුඩා දරුවා අද කන්ට්‍රෝල් පවර් එකක් නැති අයට. කන්ට්‍රෝල් පවර් එක හම්බ වෙන වෙලාවට. අනේ හම්බ වෙන මොහොතේදී ඔහුට වඩා හොඳ දේවල් ජීවිතේ ආශ්‍රය කරන්න ලැබිලා තිබුණොත් පුඩා කාලේදී වඩා හොඳ දේවල් පරිභෝජනය කරලා තිබුණොත් වඩා හොඳ ආදරයක්, හොඳ හැඟීමක් ඔහු ලැබිලා තිබුණොත් ඒක තමයි ආ ප්‍රතිනිර්මාණය කරන්නේ. නැවත වතාවක්. එයාට දෙන්න තියෙන්නේ තමන් ගාව දියලා දෙන්න ඕනේ මිනිස්සු වෙන දෙන්න මොකුත් නැහැනේ. මිනිස්සුන්ට තමන්ට ලැබෙන දෙයක් තියෙනවා ජීවිතේ. ඒ ලැබෙන දේ තමයි දෙන්න තියෙන්නේ. මේ වගේ දේවල් ලැබෙන්න ගියාම ඔවුන් නිර්මාණය කරන්න පටන් ගන්න මේ වගේ දේවල් තමයි. මේක ලෝකේ අපි නවත්තන්න පුළුවන් ක්‍රියාවලියක් නෙමෙයි. මේක ගලාගෙන එනවා මිනිස්සු අතීතයට ගිහිල්ලා තියෙනවා. ඒ වගේ නිර්මාණ නෑ වෙනස්. ඒ හොඳ නිර්මාණ තියෙනවා. අතීතයට වැඩිය තාමත්ම ඉහළ තත්ත්වයේ කාලානුරූපීකවන එක තීරණය වෙන්නේ තියෙනවා. නමුත් අර කෑල්ල මම හරීම පටුව තදින් හිතනවා. හොඳම දේ ලැබෙන ඕන දරුවන්ට නැත්තම් ඔවුන් ඊයකට ලබා දෙන්නේ ඔවුන් ගාව තිබුණ දේ. ඔවුන් ලබා දෙන දේ නිෂ්ඵල දෙයක්, අර්ථයක් නැති දෙයක්, නීරස දෙයක් වුණොත් ඒ ඔවුන් ලබා ගන්න දේ තමයි දීලා. ඔව් දිනනද මේ කොහොමතරකට ගෙන ඒ කියන්නේ උදාහරණයකට ගත්තොත් දැන් අර ඔයා මුලින් කියපු කතාව. ඒ කියන්නේ ෆිල්ටර් වෙලා සමහර චැටට උඩට ආවා. ඒවා අපි තාම මතකයි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ එහෙම ෆිල්ටර් වෙච්ච චරිත එන ප්‍රමාණය ඉතාම අඩුයි. යම් ෆිල්ටර් කඩාගෙන තමයි කට්ටිය කරන්නේ. ෆිල්ටර්ස් නෑ දැන්. ඒ කියන්නේ ෆැෂන් එක කියන එක ඇත්ති නැහැ. එතකොට නැවත වතාවක් එන්නේ අර මුලින්ම කතා කරපු ෆේක්ලා තමයි ගොඩක් ඉන්නේ. කියන්නේ බොහොම කෙටි කාලේ ඉන්න උච්චාවචන තමයි දකින්න ලැබෙන්නේ. එනවා. යනවා. අධ්‍යයනය කරනකොට සමහර දේවල් බලන් ඉන්නේ නැති. මුලින් තිබ්බ එක නෙමෙයි කොටස් පහක් හයක් යනකොට පවත්වාගෙන යන්න බෑ. කියන්නේ අභ්‍යන්තරේ මුකුත් නැතුව නිර්මාණයක් කරගන්න බෑ. ඒ නිසා ඉතින් මොකක් හරි බලනවා මේක පටලවගෙන ඉස්සරහට යන්න. නවෝත්පාදනය හොඳයි මොන හරි පටලවගෙන. ඒ කියන්නේ අලුත් දෙයක් නිර්මාණය කරගෙන යන එක හොඳයි. නමුත් තේරෙනවා මේ තුලිපුත් නැතුව මේක තරම් යන්නේ. ඒ කියන්නේ වේට් එකක් නැති මිනිස්සු ගොඩක් ඉන්නේ මේ. පැහැදිලිවම වේට් එක කියලා කියන්නේ අතන මූල පද්ධතිය. ඔව්. මුල් අර යාගේ මුල් පද්ධතිය හර පද්ධතිය. මේක වැටිලා ගස් හැදිලා මුල් නැතුව. පැහැදිලිවම තුලම් පාර වලට කරා වැටෙන්නේ. ඒකයි. ඒ බර දරන්නේ ඉවසීම, ඒ කැපකිරීම ඒක නෑ. කෙනෙක් කරනවා බැලුවා රයිට් මෙයාට හොඳයි නම් මේක මේ මීඩියාගේ උපදෙස් දෙන්නෙත් එහෙමනේ. ඔව්. ඒව මොනවද කියලා තියෙන්නේ මොනවද ඒව කරන්නේ කියන එකක් තියෙනවා. ඒක කරපු මිනිස්සයා ඒක කරන්න කොයිතරම් කැපකිරීමක් කරන්නේ නැද්ද? ඒක නිර්මාණය කරන්නේ කොහොමද? මේකට වැඩිය අර එළියෙන් පේන يعني පිට පෙනුම විතරක් බලලා තමයි මේ දේ වෙන්නේ කියලා මට හිතෙනවා. උදාහරණයකට ගත්තම අර මේ මාළු පාන් තියෙනවා මාළු නෑ ඇතුලේ. පැහැදිලිවම නම විතරයි තියෙන්නේ. කන මිනිසුන්ට ඒ රසය දැන් එන්නේ නෑ. ඒ කියන්නේ එසෙන්ස් එක අහිමි වෙච්ච පිරිසක්. මෙතනදී සම්ජාත් පිළිපත් කරන කැමති කතා කරන්නේ. මිනිසුන්ට තම හිතන පතන ආකාරයෙන් නිදහස නියුතුයි. මිනිසුන් තමන් කැමති ආකාරයෙන් ජීවත් වෙන්න නිදහසක් තිබියුතුයි අනිවාර්යයෙන්. නමුත් ඒක වක්‍රාකාරයෙන් හෝ තව කෙනෙකුගේ බලපෑම් කිරීමක් ඔවුන්ගේ ස්වභාවය සුතලය විනාශ කරන්න බලපෑම් කිරීමක් නොවිය යුතුයි කියලා මට හිතෙනවා. නැත්නම් නිදහසේ කතා බහ කරලා කිසි ගැටලුවක් නෑ අදහස් ප්‍රකාශ කිරීමේදී ප්‍රශ්නේ. අපිට ඉන්න ප්‍රේක්ෂකයන් පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ මේක දිහා බුද්ධිමත්ව දකින්නවාද මේ වෙළඳපොළ ක්‍රමයක් ඇතුළේ මේක වෙන්නේ කියන එක ගැන හිතනවාද කියන එක ගැන තමයි ක්වෙස්චන් මාක් එක ප්‍රශ්නාර්ථයක් අපිට ඉදිරිපත් කරන්න. අවසාන වශයෙන් අහනවා දැන් මේ අපි තුමේ නිව් ලිබරල් එක කියලා. මේක අවසාන වශයෙන් මම අහනවා. ඒකෝර දැන් මේ ලිබරල් එක දැන් අරේත් ප්‍රශ්නයක්. ඔව්. වෙස්ටර්න් වල ප්‍රශ්නයක්. මොකද හිටි ගමන් වෙපන්ස් අරන් කොල්ලෝ ගිහිල්ලා ඇමරිකාවේ වැඩ දින ඉස්කෝලේ වලට. ඔව්.
ළමයි 34 මැරෙනවා. ඒතකොට ඇමරිකාවේ දැන් මේ වෙපන්ස් පාවිච්චි කරන එක අපේ ප්‍රශ්නයක් කියලා එහි සමස්ත රාජ්‍ය පද්ධතිය. ඒගොල්ලෝ දැන් ඒවටත් ඒගොල්ලෝ කියනවා දැන් මේ රිස්ට්‍රික්ෂන් ගේමින් ඉන්නවා දැන්. යම් දේවල් කරමින් ඉන්නවා. එතකොට ඒ කියන්නේ එහෙ දැන් මේ ධර්මාදී උපරිම තැනට ගියපු තැනත් දැන් මේ වැඩේ යවුල්. මත ඒගොල්ලොත් හදනවා මේක ක්වොලිටි කරගන්න. ඔව්. එතකොට දැන් මේ පරිදි අපි දැන් මේ අපි පරිදි ඉන්න රටක් විදිහට අපිට මේක මම හිතන්නේ මේ දැන් වෙලා තියෙන දේ හරියට තේරුම් ගන්න මේ රේස් එක දියුවානේ. ඒගොල්ලෝ කලින්ම දියුවා. දුවලා ඒගොල්ලෝ අත්දැකීම් ගත්තා, මේක දැක්කා, දැන් ඒගොල්ලෝගේ අනිතකම කීපාක අත්දිනවා. ඒ රේස් එකේ පස්සේ අපි ඒගොල්ලෝ ඉස්සෙල්ලා දුවලා කප් එක ගන්නවා දැක්කා. හරි පීත්තපටිය කඩාගෙන දුවනවා දැක්කා. දැන් අපි දැන් පීත්තපට කඩන් දුවන්න හදනවා, කප් එක කුස්සන්න හදනවා. නමුත් එහෙම දුවලා කකුල් පැටලා වැටුණා, තුවාල වුණා, හති වැටුණා, කප් එක සෑහෙන බරයි, ඒක රැක ගන්න අමාරුයි, ඒකේ ප්‍රශ්න ටිකක් තියෙනවා කියන එක අපිට තාම තේින්නේ නෑ. ඒගොල්ලන්ට ඒක පේනවා, ඒගොල්ලන් දකින්නවා. ඇත්තටම ඔවුන් දැන් උත්තර හොයන්න උන්න දැන් තියෙන ප්‍රශ්න වලටනේ. ඒක අපිට දැන් තියෙන්නේ ඒගොල්ලන්ට බොහොම කාලයකට කලින් තිබ්බ ප්‍රශ්න ටික. අපි හිතනවා මේක දැන් හරි කියලා අපිට මෙතනියා දකින්න පුළුවන්කම තියෙනවා. කොල්ලෝ දකින්න පුළුවන් නම් අපිට පේන්න ඕන විවිධ මේ ප්‍රශ්න ටික මොකද නිර්මාණලා තියෙන්නේ කියන එක. ඒකට උත්තරයක් අද අපිට හොයාගන්න සිද්ධ වෙනවා. ඇත්තටම කලින් කෙනෙක් දිව්වහම මේ මනුස්සයා මුලදින ප්‍රශ්න ටික අහගෙන අපිට යන්න පහසුයිනේ. දැන් වෙලා තියෙන්නේ ඊකට වඩා දුවපු මිනිහා පස්සේම දුවනවා මිසක් එයා දුවක් ගියාට මොකද උනේ කියන එක ගැන කතා කරන්න යන්නේ නෑ. මේ ගිය ගමන් මග තුල අපිට මේ දකින්න තියෙන්නේ තමයි මේ ගමන් මගේදී හමු සියලුම දෑ සොඳුරුයි කියලා අපි හිතන්න නරකයි. අද අපි දකින්නේ මේ ආර්ථික පෙරළිය ඇතුලේ ඉස්සර හැදුණු ගොඩනැගිලි ඇතුලේ කම්මල් වලින් නැගෙන දුම්රටු අතරේ එහෙම නැත්නම් මිනිස්සුන්ගේ පළදින ආකාරය පාර යන විදිය තාමත් හිස කෙලින් තබාගෙන මම ඇමරිකානුවෙක් මම ජර්මන් කෙනෙක් කියලා කතා කරන විදිය ඇතුලේ දකින්න අභිමානයක් තියෙනවා. අභිමානය පහලින් අති විශාල කැපකිරීම ටිකක් ප්‍රශ්න ටිකක් මත්ද්‍රව්‍ය ගැටුම් ඊටමතරව කියන්නේ හිංසනය පීඩාව අත්හැරීම් අයින්වියාම් මිනිසුන්ගේ මානසික විවිධලටින් දිවිනසාගෙන වෙන කරුණු ගණනාවක් තියෙනවා. ඒක අපිට පේනවනේ දැන්. ඒක අපි දැන් කරනවා බලන්න ඕනද කියන ගැටලුවක් තියෙනවා. අපිට උනේ නෑනේ අපි කරනවා බැලිද කියලා දේ තමයි දැන් මේ තියෙන්නේ. අපිට උනේ නැති වුණාට මේක සිද්ධ වෙනවා කියන එක ප්‍රායෝගික තලයේ තීරු ගන්න පුළුවන්. මේක දිහා බලන්න ඕනේ. මේ විද්‍යාත්මක නම් මේ ලෝකයේ ක්‍රියාවලිය. මේක අපිට දෙන්න එකයි ඉතින් අපි යන්නේ පාරනම් මේ දුවගෙන. ඒ නිසා අපිට පෙර සූදානමක් ඇතුව යන්න මේක හොඳ අවස්ථාවක්. කලින් ගිය කෙනාටත් පසුව ගිය කෙනාටත් දෙදෙනාටම මේ ප්‍රතිඵලයන් විඳ ගන්න අවස්ථාවක් තියෙනවා. වඩා දක්ෂ වෙන්න ඕනේ. අපි වගේ අය. අපි වගේ රටවල් අපි වගේ ආර්ථිකයන් වඩා අපි වගේ මිනිස්සු වඩා දක්ෂ වෙන්න ඕනේ. අර අහිතකර ඵල කලින් දැකලා ඒක අවොයිඩ් කරන එක. මග හරවා ගන්න කොහොමද කියන එක කියන්නේ අපි වඩා දක්ෂ වෙන්න කියලා මට හිතෙනවා. රයිට් මම හිතන්නේ අද දවසේ අපි කතා කළේ මෙන්න මේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා ප්‍රොසෙස් එකක් සිද්ධ වෙනවා මේ කොහොමද තේරුම් ගන්න සහ ඔබට කොහොමද පණිවිඩ දෙන්න කියන කාරණා සම්බන්ධයෙන් කතා කරමු. ෆ්‍රෙන්ඩ් ඉස් ෆ්‍රෙන්ඩ් කියලා කතාවක් තියෙනවා. ඒ නිසා ඔබ බලයුත්තේ ෆ්‍රෙන්ඩ් ඉස් ෆ්‍රෙන්ඩ්ද. ඒ නිසා මේක තේරුම් ගත යුතුයි. මේක විග්‍රහ කරගත යුතුයි ඔබ විසින්. ඒ නිසා අද දවසේ අපේ උත්සාහය සහ අපේ අරමුණ උනේ මෙන්න මේක කාඳු කරන්නයි. ඉතින් ඔබට පුළුවන් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් channel එකත් එක්ක දිගටම සම්බන්ධලා ඉන්න. අපි බොහෝ අලුත් දේවල් බොහෝ ආකර්ෂණීය දේවල් ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් thank you so much අපිත් එක්ක උතුණාට. love you.